තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ self love පිළිබඳව. තමන්ට කොහොමද ආදරය කරන්නේ? තමන්ට ආදරය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට මිනිස්සු මානසික පීඩනයකින් ජීවත් වෙන්නේ. මේ මානසික පීඩනය කියලා කියන්නේ මිනිස්සු හිතනවා මේ ડિප්‍රෙෂන් කියන තත්වය. එයා ලොකු මානසික පීඩනයක ඉන්නේ කියලා අපි කියන්නේ අර වගේ බෙහෙත් ගන්න තැනකටපත් වුණොත්. ડિප්‍රෙෂන් කියන තැනකට ලොකු මානසික ආතතියකට පත් වුණාම තමයි මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මානසික පීඩනයක් කියලා. ඒක විතරයි මානසික පීඩනය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. නමුත් අපි හැමදාම වැඩසටහන් වලදී කියන දේ තමයි මානසික පීඩනයක් කියලා කියන්නේ ඔයාට ආසාවක් ඇති වෙනවා නම් ඒ ආසාව ඉෂ්ට සිද්ධ කරගන්න තුරු ඔබේ සිත තුළ පවතින්නේ පීඩනයක්. මොකද ඒක පිළීමක්. පිළීමකට පත්වෙන හැම අවස්ථාවකම සිතේ පවතින්නේ පීඩනයක්. මොකද හැමදාම වගේ අපි කියන දෙයක් තමයි ජීවිතේ තියෙන්නේ තෘප්තිමත් කිරීම. තමාව තෘප්තියට පත් කර ගැනීම. පීඩණයෙන් මිදීම. පීඩාව නැති කර ගැනීම. මේ පීඩනය කියලා කියන්නේ මේ දෙකක් නෙමෙයි. මේ පීඩාව හින්දා තමයි පීඩනය ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් හින්දා තමන්ට තමන් කවුද කියන එක අමතක වෙනවා. තමන්ට ආදරය කරන්න අමතක වෙනවා. self love කියන එක, self kindness කියන එක අපිට අමතක වෙනවා. බුදුදහමේ මූලික හරය තමයි තමන්ට ආදරය කිරීම. තමන්ට ආදරය කරන්නේ නැතිව අපි කොහොමද තව කෙනෙක්ගෙන් ආදරය බලාපොරොත්තු වෙන්නේ? තව කෙනෙක්ට ආදරය කරන්නේ කොහොමද? තමන්ට ආදරය නොකර කොහොමද අපි තව කෙනෙක්ට ආදරය කරන්නේ? මේ මිනිස්සු ආදරය කරනවා කියලා අනුන්ට ආදරය කරනවා කියලා කියන්නෙම බොරුවක්. මොකද අනුන්ට ආදරය කරනවා නම් අපි කොහොමද ඒ කෙනාගේ එයා අපිට වෙන කෙනෙක් අපිව දාලා ගියාම අපි සියදිවි හානි කරගනීද? අපි අපිටම හිංසා පීඩා කරගනීද? අපි අපිට වද හිංසා දෙයිද? අපි මානසික ආතතියටපත් වෙයිද? නැහැ. මේ සේරම දේවල් කරන්නේ අපි අපිට ආදරේ නැති හින්දා. එතකොටම හිතන්න. ඔබ නිසා කවුරු හරි සියදිවි හානි කරගන්නවා නම් දැන් ඔබ සම්බන්ධයක් නතර කළා කියලා හිතන්නකෝ. ඔබත් එක්ක හිටිය පාර්ට්නර් එක දරා ගන්න බැරුව මොනම හරි හේතුවක් සාධාරණ හෝ අසාධාරණ හෝ හේතුවක් හින්දා ඔබ සම්බන්ධතාවයක් නවත්තනවා. අන්න ඒ තැනදී ඔබේ විරුද්ධ පාර්ශවය ඔවුන්ට තමන් විසින්ම තමන්ට හානි කරගන්නවා නම් හොඳට මතක තියාගන්න ඔවුන්ට ආදරේ නැහැ. ඒ වගේම ඔවුන් ඔබට ආදරේ කරලත් නැහැ. ඒක ඔබ මොන හේතු කාරණාව නිසා ඔවුන්ව අතහැරියා හෝ වුණත් ඔවුන්ට හානි කරගන්නවා නම් ඔවුන්ට ආදරේ කළා නැහැ. ඒ වගේම ඔවුන් ඔබට ආදරේ කරලා නැහැ කියන එකත් මතක තියාගන්න. ඒ වගේමයි ඔබ තව කෙනෙක් ඔබව දාලා ගියාම ඔබට හිංසා පීඩා කරගන්නවා කියන්නෙම ඔබට ආදරය කරලා නැහැ. self love කියන එක ඔබේ 0. ඔබට ආදරය කරලා නැහැ. ඔබට ආදරය කරා නම් තව කෙනෙක් ඔබව දාලා ගියාම ඔබ කවදාවත් ඔබට හිංසා පීඩා කරගන්නේ නැහැ. ඔබේ ජීවිතේ නැති කරගන්නවා කියන ඒ මෝඩ තීරණය ගන්නෙ නැහැ. මොකද මේ මනුෂ්‍යත්වය හරි සුන්දරයි. අපි එක්තරා අවස්ථාවකදී කිව්වා මේ මනස හරිම භයානක දෙයක් කියලා. එතමුන් මම දැක්කා කමෙන්ට් කරලා තියෙනවා මනස කියන්නේ භයානක දෙයක් නෙමෙයි, මනස කියන්නේ සුන්දර දෙයක් කියලා. ඔබේ මනස හඳුනාගත්තට පස්සේ ඔබේ මනස හරිම සුන්දර දෙයක්. ඔබේ මනස හඳුනාගන්නේ නැති තාක් ඔබේ මනස හරිම භයානක දෙයක්. මොකද ඔබව අඳුරනවා කියලා කියන්නේම ඔබව හඳුනාගත්තා කියලා කියන්නේම ඔබට ආදරය කරන්න පටන් ගත්තා කියන එක. ඔබට ආදරය කරන්නේ නැතිව තව කෙනෙක් හින්දා හරි මොනාම හරි තීරණයක් හින්දා ඔබට රිද්ද ගන්නවා නම් ඔබව මානසිකව වැටෙනවා නම් මානසික පීඩනයකට ලොකු මානසික ආතතියකට ඔබ පත් වෙනවා නම් ඒ කියන්නේම ඔබට ආදරය කළා නේ. ඔබට ඔබව මග හැරිලා. self love කියන්නේම තමන්ව හඳුනා ගැනීම. තමන් විසින් තමන්ව හඳුනා ගැනීම. පළවෙනි කාරණාව තමයි අව්‍යාජත්වය. දෙවෙනි කාරණාව නිහතමානී බව. තුන්වෙනි කාරණාව අවංක බව. මේ නිහතමානී බව සහ අවංක බව ඇති වෙන්නේ ඇත්තටම අර මුලින්ම කිව්ව අව්‍යාජ බව නිසා. ඔබ අව්‍යාජ වුණොත් නිහතමානීකම සහ අවංක බව ඔටෝමැටිකලි නිකම්ම ඔබ තුලින් මතුවෙනවා. මොකද අව්‍යාජත්වය කියලා කියන්නේ ඒ කියන්නේ බොරුවක් පෙන්වන්නේ නැහැ කියන එකනේ. බොරුවෙන් තොරවීම. ඔයාට මේන්ටේන් කරන්න පර්සනැලිටි එකක්, බොරු චරිතයක්, බොරු කැරක්ටර් එකක් ඔයාට මේන්ටේන් කරන්න නැත්නම් මේ සමාජය තුල ඔබට අවංකයි. ඔබ නිහතමානී. නිහතමානී කියන්නේ මොකක්ද? මානයෙන් තොරවීම. දැන් මම කියලා තියෙනවා නිහතමානී සහ අනතිමානී කියලා කරුණු දෙකක් ගැන. නමුත් මෙතනදී මේ ලෝකයේ දන්න සමාජයේ දන්න මේ සාමාන්‍ය නිහතමානී බව ගැන විතරක් අපි කතා කරොත් නිහතමානී කියලා කියන්නේ ඔබ මේ ලොකු දේවල් පෙන්වන්න යන්නේ නැහැ. නැවතත් මම කියනවා මේක පටල ගන්න එපා. ඇත්තම කාරණාව අනතිමානී විය යුතුයි. නිහතමානී කියන්නේත් මානයේ තියෙන එක්තරා කොටසක් කියලා මානයම තමයි කියලා මම කියලා දෙනවා. මේ නිහතමානී සහ අනතිමානී මේ මානය මේ ඊගෝ මයින්ඩ්සෙට් එක කියන දේ පිළිබඳව වෙනමම කතා කරමු. නමුත් නිකන් සරලව මේ දේ ගන්න මේ විදිහට අපි
ලොකුකම් පෙන්වන්න යන්නේ. අපි සෝබන දාන්න යන්නේ නැහැ. මේ ලෝකෙට බොරු එකක් මවා පෙන්වන්න යන්නේ නැහැ. එතනදී ඔයගේ නිහතමානී බව එනවා. ඒ කියන්නේ ඔබ අව්‍යාජත්වයෙන් ඉන්නේ. ඔබට පෙන්වන්න බොරු දේවල් නැහැ. ඒ කියන්නේ ඔබේ මානය එතනින්ම දුර වෙනවා. මේ සම්පූර්ණයෙන් මේ ලෞකික ලෝකයේ එක්ක මම මේ කතා කරන්නේ. එතකොට අවංක බව කියන එක නිතැතින්ම එනවා අව්‍යාජත්වය තියෙනකොට. මොකද ඔයාට බොරු කරන්න දෙයක් නෑ. ඔයා බොරු රූපයක්, බොරු දෙයක් මේන්ටේන් කරන්නේ මේ ලෝකෙට. මේ සමාජයට බොරු දෙයක් පෙන්වන්නේ නෑ. තමන්ට තියෙන දෙයට වඩා දෙයක් නිකන් ලෝකෙට පෙන්වනවා. තමන්ගේ සමහර දුර්වලකම් පෙන්වන්න අකමැති, බයයි, ලැජ්ජයි. ඒක වහගන්න ටිකක් වෙනස් විදිහේ දේවල්, ඉහළ තත්ත්වයේ දේවල් ඔබ පෙන්වන්න උත්සාහ කරනවා ලෝකෙට. පෙන්වන්න උත්සාහ කරනවා කියන්නේම අර අපි කියන්නේ ෂෝ ඔෆ් කියලා. ඒ කියන්නේම ඔබේ අවංක බව, නිහතමානී බව නැහැ කියන එකනේ. ඔබ සම්පූර්ණයෙන් බොරුවක්නේ. වෙස් මුහුණක් දාගෙන තමයි සමාජයට අවතීර්ණ වෙන්නේ. සමාජයට යන්නේ වෙනම මුහුණක් දාගෙන. එතකොට ඔබේ ඇත්ත ස්වභාවය ලෝකෙට පේන්නේ. ඒ කියන්නේම ඔබට බොරු කරනවා කියන එකනේ. ඔබට බොරු කරනවා කියන තැන පටන්ම ඔබට ආදරය කරනවා කියන එක නැති වෙලා තියෙනවා. ඔබ හිතනවා ඇති මෙහෙම කළා කොහොමද මට ආදරය කරනවා කියලා කියන්නේ මේ තමන්ගේ මේ ශරීරය පිරිසිදුව තියාගෙන තමන්ව මේ සිත සනසගෙන සෝලෝ ඩේට්ස් ගිහිල්ලා තනියෙන් shopping කරලා තමන් ආසාස දේවල් කාලා බීලා ඇඳලා මේ ශරීරය පවත්වා ගැනීම විතරක් නෙවෙයි self love කියන්නේ. මානසිකව ඔබ නිදහස් වෙන්න ඕන. මනස ඔබේ සාමකාමී වෙන්න ඕන. මනස ඔබේ තෘෂ්ණාවෙන් ඈත් වෙන්න ඕන. වෛරයෙන්, ද්වේෂයෙන් ඔබ ඈත් වෙන්න ඕන. එතකොට තමයි ඔබට ඇත්තටම ආදරය කරා වෙන්නේ. self love කියන්නේ මේ බොඩි එක මේන්ටේන් කරන දේ විතරක් නෙවෙයි. හරියටම අර ස්ක්‍රබ් එක කරන එක, ඔබේ ශරීරය ලස්සන වෙන්න දේවල් ආලේපනය කරන එක, හොන්ඩේ තමන්ගේ කොහොමද පවත්වාගෙන යන්නේ, කුරුලෑල් අප කැලල් මේ දේවල් වලින් මේ කොහොමද තමන්ගේ මුහුණ පිරිසිදුව තියාගන්නේ. එතකොට මේ ලස්සනට අඳින දේ, මේ ෆැෂන් දේවල් හොයන විලාසිතාවන් ගැන පිළිබඳව මේ ඒ දේවල් පිළිබඳව තියෙන අවබෝධය මේවා විතරක් නෙවෙයි. මේවා නිකන් හුදු දේවල්. අර ශරීරය මේ නිකන් කය විතරක් ලස්සන කරන්න තියෙන දේවල්. නමුත් ඇතුළාන්තය, ඔබේ මනස, ඔබේ ආධ්‍යාත්මික සුන්දර වෙන තැන තමයි self love කියන එක පටන් ගන්න. ඇත්තටම එතන තමයි පාරිශුද්ධත්වය තියෙන්නේ. ඔබේ සිත, ඔබේ මනස පිරිසුදු වෙච්ච තැන තමයි ඔබේ self love කියන ඒ කොටස පටන් ගන්න. ඒ වැඩ කටයුත්ත පටන් ගන්න. ඉතින් මේ මිනිස්සු ඇත්තටම තමන්ට ආදරය කරනවාද? තමන්ට ආදරය කරනවා නම් කිසිම වෙලාවක තව කෙනෙක් පිළිබඳවක්වත්, ඔයා පිළිබඳවක්වත් ඔයාට වෛරයක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ අර imperfections, තමන්ගේ දුර්වලකම්, weaknesses, තමන්ගේ දුර්ගුණයන් ගැන හිතලා ඔයා worry වෙන්නේ නැහැ. අනේ මට නැහැනේ, අනේ මට බෑනේ, මම මෙහෙම කෙනෙක්නේ, මගේ නහය ඇදයි, මගේ මූණ මේ වගේ, මගේ අතපය මෙහෙම, ඔය වගේ මේක මගේ පාට අඩුයි. ඔය දේවල් ගැන හිතන්නේ නැහැ. හිතුවත් ඒව ගැන worry වෙන්නේ නැහැ. ඒකට මොකක් හරි විසඳුමක් හොයාගෙන ඒකට පිළියමක් කරන එක. දැන් කළු කෙනෙක් නම් කැමතියි සුදු වෙන්න. දැන් මිනිසුන්ගේ මානසිකත්වයක් තියෙනවනේ, විශේෂයෙන් කාන්තාවන්ගේ සුදු වෙන්න තියෙන උවමනාවක්. එතකොට මේ කළු කෙනෙක් නම් එයාට හරිය මානසික පීඩනයක්. එයාට සුදු වෙනකම් ඒක ලොකු පීඩනයක්. ඉතින් එයා කොහොම හරි මොනවා හරි කරලා තමන්ගේ හැම සුදු කරගන්න බලනවා. නමුත් මිනිස්සු හිතන්නේ නැහැ මේ ලස්සන කියලා කියන්නේ පැහැපත් බව සහ නිරෝගී සමක් තියෙනවා කියන එක කියලා මිනිස්සු හිතන්නේ. දැන් ඕක ගැනත් අපි ඕක වෙනම මාතෘකාවක්, ඕක අපි වෙනම කතා කරමු. ඉතින් මේ සුදු වෙනකම් මේ කාන්තාවන්ට, විශේෂයෙන් කාන්තාවන්, නමුත් පිරිමියෙක් ඉන්නවා, උන්ට පුදුම ගැටලුවක් මේ සුදු වෙනකම්. ඔන්න සුදු වෙනකම් ওই මානසික පීඩනය තියෙනවා. ඉතින් ඕක වුණාට පස්සේ ඔන්න යාගේ ගැටලුව ඉවරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. Tamanට ගැටලුවක් තියෙනවා කියන එක හොයාගෙන හිතාගෙන ඒකට පිළියමක් කරගන්න එක වෙනම වැඩක්. නමුත් ඒක ගැන හිත දැන් ඒ දේ කරගන්න බැරි වුණාම, ඒකට පිළියමක් යොදා ගන්න බැරි වුණාම Tamanට මොනවාම හරි ඒ මුදල් පසුබිම නැති වාතාවරණයක නම් ඉන්නේ. එතකොට worry වෙනවනේ. එතකොට ගොඩාක් පසුතැවීමකට, ලොකු කනගාටුවකට, ලොකු මානසික පීඩනයකට පත් වෙනවනේ. ඔය දේවල් හින්දා පවා මේ තමන්ගේ හැමේ පාට හින්දා පවා මිනිස්සු හරි තැවීමකට පත් වෙනවා. ඔය වගේ හරි සරල සිල්ලර කාරණා හින්දා තමයි ගොඩක් වෙලාවට මිනිස්සු මේ හැමතිස්සෙම මිනිස්සු මේ ආතතිය කියන දෙයට පත් වෙන්නේ ඒ හින්දා. නමුත් මේවා මේ සමාජයේ ලෝකයේ හරි ලොකුවට කතා කරනවා. කෙනෙක් දාලා ගිය හින්දා තමයි යාට මේ ડિප්‍රෙෂන් නැති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හිතලා බැලුවොත් ඒක hina වෙන්න කාරණාවක්. කෙනෙක් දාලා ගියාම ඔයා මොකටද ડિප්‍රෙස් වෙන්නේ? තව කෙනෙක්ගේ ආදරය බලාපොරොත්තුෙන් ඔයා මොකටද ඔයාගේ මනස වට ගන්න? ඒ ගිය කෙනා ගියා. ඒ සම්බන්ධතා කියන දේවල් තාවකාලිකයි. තමන්ට කෙනෙක් කැමති නැහැ කියන එකට, තමන්ව කෙනෙක් දාලා ගියා කියන එකට තමන්ගේ හිතරි දෙන්නේ ඇයි? තමන්ට ආදරය කරලා නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් ආදරය බලාපොරොත්තු වෙලා ඒක නැති වෙලා මගේ මනස කඩා වැටෙන්න තරම් මම දුර්වලයි. මට ආදරය කරලා නැහැ. ඒ හින්දා හැමදෙස්සෙම මතක තියාගන්න self love කියන එකේ පළවෙනි අදියර තමයි තමාව සොයා ගැනීම.
තමන්ව සොයාගත්තට පස්සේ තමන් ගැන හිතන්න ගත්තට පස්සේ තමයි මේ අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. self love තමන්ට ආදරය කරනවා කියන එක පටන් ගන්නෙම අපි කවුද කියන දේ හොයාගත්තට පස්සේ තමා විසින් තමා කවුද කියන දේ හොයාගත්තට පස්සේ ඒකට ඔයා අව්‍යාජ වෙන්න ඕන. ඒකට ඔයා නිහතමානී වෙන්න ඕන. ඒකට ඔයා අවංක වෙන්න ඕන. මූලිකම දේ අව්‍යාජ බව. එතකොට අර මං කිව්වා වගේ ඔටෝමැටිකලි නිහතමානී බව සහ අවංක බව ඒක බෝනස් ලකුණු දෙකක් විදිහට ඔබට එකතු වෙනවා ඔබේ අධ්‍යාත්මයට. ඒක නිකම්ම ඇති වෙනවා ඔබට. ඒ හින්දා තේරුම් ගන්න මට මේ ලෝකේ ෂෝ ඔෆ් කරන්න දේවල් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාවය ඔයා නැති කරගන්න ඕන. එයි මම මිනිසුන්ට බොරු කියන්නේ. එයි මම මගේ තත්ත්වයේ පිළිබඳව බොරුවක් මවා පෙන්නන්නේ. මේ මවා පෑම මේන්ටේන් කරනවා කියන්නේ මේ ප්‍රතිරූප පර්සනැලිටිස් කැරක්ටර්ස් මේන්ටේන් කරනවා කියන්නේම ඔබ බොහෝම පීඩනයකින් යුතුව ලොකු බොරුවක් කරනවා සමාජයට. මේන්ටේන් කරන්න අවශ්‍ය නැහැ ඇත්තම දෙයක්. බොරුවක් හින්දාම තමයි ඔබට ඒ දේ මේන්ටේන් කරන්න වෙලා තියෙන්නේ. පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ. සැබෑ යථාර්ථය නිකම්ම සිද්ධ වෙන දෙයක්. ඒක නිකම්ම පවතින දෙයක්. සැබෑ තත්ත්වයේ යථාර්ථය කියන දේ සැබෑ ස්වરૂපය කියන දේ ඒක ආයාසයෙන් ඔයාලට පවත්වා ගන්න ඕනේ නැහැ. කියන එක තමයි මම මේ කියන්නේ. මොකද ඒක පවතිනවා. ඒක පවතින දෙයක්. ඒක ඔයා ආයාසයෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. එහෙනම් බොරුව කියන දේ ආයාසයෙන් කර යුතු දෙයක්. සත්‍ය කියන දේ નિરાයාසයෙන්ම පවතින දෙයක්. එහෙනම් බොරුව මේන්ටේන් කරන්න ප්‍රතිරූප ගොඩනංවන්න ලෝකෙට බොරුවක් පෙන්වන්න තරම් ඒක ආයාසයෙන් යුතුව කරගෙන බොරු මහන්සියකට ඔබේ ජීවිතේ පත් කරගන්න එපා. ඔබ ඒ දෙයට හුරු වෙනකොට ඔබ ඒකට ඇබ්බැහි වෙනවා. ලෝකෙට පෙන්වන්න අර බොරුවක් නිකන් ඇතුළාන්තයේ වෙන කෙනෙක්. නමුත් ලෝකෙට පෙන්වන්න වෙන රූපයක්. ඒ රූපය ඔබ පෙන්වන්න තමන්ගේ අත් එක්ක ඉද්දිම ඔබ ඒ බොරුව පෙන්වනවා. එහෙම වෙනකොට ඔබ මේකට ඇබ්බැහි වෙනවා. එතකොට ඔබට ඇත්ත ඔබව අමතකම වෙනවා. අර බොරුව තුලම තමයි අර බොරු රූපය ඔබ ලෝකෙට පෙන්වන ඒ රූපය තුලම තමයි ඔබ ඔබේ සම්පූර්ණ ජීවිතය ගෙවා දමන්නේ. එතකොට නිකම්ම ඔබට ඔබව මගහැරිලා ඔබට ඔබව අමතක වෙලා. එතකොට self love කොහෙද එතන තියෙන්නේ? නැහැ. ඔබ ඔබට ආදරය කරන එක නිකම්ම ඔබට මගහැරිලා ගිහිල්ලා. එහෙනම් හොඳට මතක තියාගන්න අනිත් අයගේ අවංක භාවය ඔබට ලබා ගන්න ඕන නම් අනිත් අයගේ ආදරය ඔබට ඕන නම් ඔබ අනිත් අයට ආදරය කරනවා නම් ඒ හැම දෙයකම කලින් ඔබ ඔබට අවංක විය යුතුයි. ඔබ ඔබට ආදරය කර යුතුයි. ඔබ ඔබට කරුණාව මෛත්‍රිය දැක්විය යුතුයි. ශාරීරිකව ඔබ කරන ඒ ඇවතුම් පැවතුම් ඔබේ ශරීරයට ඔබ ලබා දෙන ආදරය වගේම ඒ ශරීරය පවත්වා ගන්න කරන ඒ පුදු දේවල් විතරක් නෙවෙයි මානසික වශයෙන් ඔබ ඔබට ආදරය කළ යුතුයි. ඒ කියන්නේ මනස සාමකාමීව පවත්වා ගත යුතුයි. ඔබ අව්‍යාජත්වයෙන් යුතුව මේ සමාජයට අවතීර්ණ වෙන්න ඕන. අන්න ඒ තුල තමයි අපිට මේ self love කියන දේ පටන් ගන්න පුළුවන් වෙන්නේ. එතන තමයි ආරම්භය. imperfection කියන දේවල් වලට තමන්ගේ දුර්ගුණයන් වලට ගරහන්න යන්න එපා. ඒ දේවල් දිහා හරි වෛරයෙන් බලන්න යන්න එපා. ඒ දේවල් පිළිගන්න, ඒව ඇක්සෙප්ට් කරන්න. මේ තනිකම පිළිබඳව අපි ගිය සතියේ බදාද කතා කරා. ඒකෙත් අපි කිව්වේ මේ පවතින මොහොත පිළිගන්න. ඔබේ සිත සහ මේ ඔබට මේ ලැබෙන හැමදේම මේ පවතින ස්වභාවය පිළිගන්න. ඒ පිළිගන්න බැරි කමින් අපි ආතතියටපත් වෙනවා. ඔබ ඔබට ආදරය කරන එක පවා ඔබට මග හැරෙනවා. එතකොට මේක වෛරයක් විතරයි වෙන්නේ. අපි අපිටම වෛර කරන්න ගන්නවා. ඒක තමයි අන්තිමට වෙන දේ. එතකොට කොහෙද self love තියෙන්නේ? ඒ නිසා කවුරුත් අර සර්ව සම්පූර්ණ නැහැ. ඒක අපි හැමතැනම කියන කතාවනේ. ඒ perfect නැහැ කියනකොටම මේ imperfections වලට අපි වෛර කරන්න හොඳ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ මිනිස්සු මනසින් ඉහළට යනකොට ආත්ම විශ්වාසය අපේ වැඩි වෙනකොට අපිට හරි ඊගෝ මයින්ඩ්සෙට් එකක් මාන්නක්කාරකමක් එනවා. අපි මනසින් පල්ලෙහාට යනකොට අපි ලොකු මානසික ආතතියකට පීඩනයකට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ මධ්‍යස්ථ වාවේ කොහොමද උපේක්ෂාවෙන් යුතුව මගේ මනස පවත්වා ගන්නෙ. මේ self love කියන දේ කරන්න නම් මේ හැමදේම තේරුම් අරගන්න ඕනේ. එතකොට ඔබ මතක තියාගන්න සිහිය නැතුව සතිය වඩවා ගන්නේ නැතුව mindful වෙන්නේ නැතුව මම කොහොමද මගේ සිත අර වගේ ඕවර් රියැක්ට් කරන්නේ අර වගේ ඊගෝ මයින්ඩ්සෙට් එකකට යන්නේ නැතුව ඒ වගේම ලෝ ලෙවල් එකකින් මගේ මනස පවත්වා ගන්නේ නැතුව උපේක්ෂා සහගතව මධ්‍යස්ථව මගේ සිත පවත්වා ගන්නේ කියන දේ කොහොමද මම කරන්නේ කියන දේ තේරුම් ගන්න එක කරන්න අපිට අවශ්‍ය වෙන්නේ mindful කියන මේ සතිමත් වීම නේද කියන දේ ඔබ මතක් කරගන්න අවබෝධ කරගන්න. ඒ හින්දා personality maintain කරන්න ගිහිල්ලා නිකන් තමන්ගේ ජීවිතේ self love කියන එක ඔබ මග හැරගන්න එපා. අනුන්ගෙන් ආදරය ලබන්න හෝ අනුන්ට ආදරය දෙන්න කලින් අපි අපිට ආදරය කරන්න
කරන්න පටන් ගන්න ඕනේ. ඒ හින්දා ඔබට අවංක වෙලා අව්‍යාජ වෙලා නිහතමානීත්වයෙන් යුතුව self love තමන්ට ආදරය කරන්න පටන් ගන්න. බුදුදහමේ මූලික හරය වෙන්නේ තමාට ආදරය කිරීම. ඒ ආදරය කිරීමෙන් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ තව කෙනෙක්ට ආදරය කරන්න. මේ ආත්මාර්ථකාමී බව නෙමෙයි. selfishness නෙවෙයි. ආත්මාර්ථකාමී බව කියන්නේ වෙනම දෙයක්. මෙතනදී තමන්ට ආදරය කරන්න කියලා කියන්නේ මේක නිවන කරා යනවා නම් අධ්‍යාත්මික ජීවිතයකට ඔබ යනවා නම් මේ කියන තමන්ට ආදරය කරනවා කියන එක අතිශයින් වැදගත් කාරණාවක්. ඒ හින්දා තමයි Noble Vision අපි මේ පිළිබඳව අද කතා කරන්නේ. ඔබ සියල්ලන්ටම උතුම් නිවනම වෙත්වා. තෙරුවන් සරණයි.